වර්චෝ ලිංගික අධ්‍යයනය සම්බන්ධ හොඳ ඩයල් එකක්. දැන් ශාක කරන එක දන්නේ නැහැ. ඒකට ඌ ප්‍රජනනය කරන්නේ උපරාගණය කරන්නේ ඌ දන්නේ නැහැ. හරි. ඌ ප්‍රජනනය කරන දන්නේ නැහැ. ඌ පරාගය යවනවා ගෙදර ඉන්න ගමන්. රයිට් බලන්න මේක ඉපදුනා කියලා දෙන්නටම කිරි එනවා. ගෑණී මිනිහා මාරුවට කිරි දෙනවා. ස්ථාන ග්‍රන්ථි තියෙනවද? දැන් පයන්න යටින් තියෙනවද මේ පාපිල්ල වගේ? ඈ? නෑ නේද? ඒක තමයි. තිබ්බත් අමාරු වෙන්නේ පෙනේ කරන්න බරයි. ආයෙ තියාගන්න. කොයි වෙලේත් බිම දිගමයි. එහෙම නෑ. ගෝලක පැටලිලා මේ එන මයිල් දොගයක් එක ණය. ඉතින් කපලා ගන්නවා. එහෙම එකපාරයි ආයෙ හැඳි ගෑවිලා යනවා. එකපාරයි. කුරුල්ලෙක්ගේ තිබ්බොත් අනේ අතුවල පැටලිලා හිර වෙලා. එකයි මම කියන්නේ මාළුවෙක් ඉන්නවා ගල්පරවල වදිනවා බැරි මතන පීනන්නේ නැතුව එක තැන ඉන්න තීරණයක් ගන්න. රිදෙනවා වැඩි. ගෙම්බෙක් බක දෙපාරයි. ඉවරයි. එතනම තමයි ඉන්න වෙන්නේ. ලොකු එක ඇවිල්ලා යන්න එපා තාත්තා යන්න එපා. දෙක ඉවරයි. පොඩි එක ඇවිල්ලා තාත්තේ යන්න එපා කියලා. දැන් ඒකට තමයි ලකුණු හම්බෙන්නේ. වර්චෝ. හා කියන්න බලන්න තුන් දෙනාගේ නම් තුන. ස්ලයිඩන්, ස්වාන්, වර්චෝ. ඔතනින් ළමයි ස්ලයිඩන් ශාක විද්‍යාඥයෙක්. ස්වාන් කවුද? සත්ව විද්‍යාඥයෙක්. වර්චෝ ලිංගික අධ්‍යයනය සම්බන්ධ හොඳ ඩයල් එකක්. එතකොට මුන් තුන් දෙනා ටියුෂන් එහෙම කරන්න ළමයි ශාක පාඩමට මුග යනවා, සත්‍ය පාඩමට මුග යනවා, ප්‍රජනක පදයට විතරක් මුග යනවා. හරි? ටියුෂන් හදලා තියෙන්නේ මේ විදිහට දැන්. දැන් ශාක කරන එක දන්නේ නැහැ. ඒකට ඌ ප්‍රජනනය කරන්නේ උපරාගණය කරන්නේ ඌ දන්නේ නැහැ. හරි? ඌ ප්‍රජනනය කරන දන්නේ නැහැ. ඌ පරාගය යවනවා ගෙදර ඉන්න ගමන්. රයිට් බලන්න. මොකද නිකන් කොරියන් කාරයෝ වගේ සමහර අය ඉන්නේ. මේ කොහොම නිකන් දැන් 12 වගේ කිට්ටු වෙනකොට සොම්බි ලුක්ස් දෙන්නේ නැහැ. හරිද? දැන් මේ ලෝකේ හොඳටම වැඩ කරන වෙලාවක් මේ. ඔය බස් දුවනම එළියේ ඔයාලා දන්නේ එන වැඩ බිමක්. විශාල වැඩක් කරන මහා නගරයක් මැද එකෙක් ඉන්නවා මෙහෙම. ඒක ඔයාලා දොස්තරලා වුණාම සර්ජරි එකක් පර්ෆෝම් කරන්න ගියාම පැය කීයක් යනවද සාමාන්‍යයෙන්? පැය 12 සර්ජරිස් තියෙනවනේ. පැය 12ක් මිනිස්සයා සිහි නැහැ. නිදා ගන්නවද මැදදී අමාරුයි. ඈ? වාඩි වෙලා සර්ජරි කරනවද කට්ටිය? නෑ වාඩි වෙන්න බෑ. මහන්සි මේ ඒව බෑ. ඒකයි ඔයාලා එතෙන්ට මෙන්ටැලිටි එක හදා ගන්න ඕන. ඔයාලා මේ දඟලන්නේ එහෙම තැනකට යන්න නම් ඒ සුදුසුකම වලට තියෙන්න බෑ. මොනක් පිස්සුද සර් අනේ ලේ දැක්කම කලන්ත දානවානේ. ලේ දැක්කම කලන්ත දානවා. ඔයලා සමහර ළමයි මෙඩිසින් යන්න ඉන්නේ. ලේ දැක්ක ඒ කියන්නේ ලෙඩා ඔක්කොම හොදගෙන පියගෙන එන්න ඕන. බේත් දාගෙන එන්න ඕන මිනිහා. හරි? ડોක්ටර් දකීද දන්නේ නැහැ. ඔයාලා හොඳට හිත හදා ගන්න ඕන හරිද? දැන් එන්න බාහිර දූර වයසකට ඔය එන්නේ. හරි? එතකොට ඔහි ඉන්නේ දැන් පඩිගත්තු එකෙක් මේ අර බදු ප්‍රතිපත්තියට පස්සේ පඩි ආපු පොරක් ඉන්න විදිය. පේනවනේ මොකුත් නෑ ආගේ. හලපේ. මේකත් ගම්. රයිට්. දැන් මෙහෙමයි. ඕකේ උදරුව තේරුම් ගන්න ඕන දේ තමයි අස්ථි පද්ධතියේ අපි ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නේ
මෙහෙම දරුවනේ මේ අත්ල උඩට හිටින්නේ. ඒකයි ඔහොම ඉන්නේ. අස්ථි පද්ධතිය අඳිනකොට මෙහෙම අඳින්නේ නෑ. මෙහෙම ඉන්න ඕන. ඒකට හේතුව මෙන්න මේ මෙහි තියෙනවා අරාස්තියයි අන්වරාස්තියයි කියලා අස්ති දෙකක්. ඒ නම් පස්සේ බලමු නේ. මේ වගේ දැන් හිතන්න ගෙදරට තක්කඩියේ පයින්නවා. තක්කඩියේ පැන්නාම ගෙදර සියලු දෙනාගේ ආරක්ෂාවට ඉදිරිපත් වෙන්නේ ගෙදර කවුද? තාත්තා. ඉඳගෙන ඉන්න ආසනෙ නැගිටිනවා. තෝ කවුද යකෝ කියලා සරමත් තාත්තනේ වැඩේ බලන්නේ. කවුද? ඇයි මොකද කියලා සීන් එකට යනකොට අනේ අම්මා ඇවිත් මොකද කරන්නේ? තාත්තගේ දකුණු අතේ එල්ලන යන්න එපා යන්න එපා. එකයි ලොකු එක ඇවිල්ලා යන්න එපා තාත්තා යන්න එපා. දෙක ඉවරයි. පොඩි එක ඇවිල්ලා තාත්තේ යන්න එපා කියලා. ඇද්දා කියන්නේ. ඉවරයි. අන්තිමට වෙලා තියෙන්නේ අර තක්කඩියකින් කුටි කන්න වෙන තාත්තට ඌ ගහලා යනකම් ගෙදර මිනිස්සු තාත්තව ඔක වෙන්නේ. ඇත්තටම මේ සීන් එක වෙන්නේ. උණුත් කිරි බොනවනේ. ඒතකොට නයා ශීරපායිද? නෑ ඒක දැන් කිරිබී වැඩෙනවට වඩා අපි නිකන් මෙහෙම කියමු. කිරි නිපද විය හැකි. කිරි නිපද විය හැකි ජීවීන් තමයි කවුද? ශීරපායින්. දැන් රබර් ගහ. එහෙම නෙමෙයි දැන් සත්තු ඒක තේරෙන්න ඕනේ. සත්තු. එතකොට කිරි නිපදවන්න නම් උන්ගේ මොකද තියෙන්න ඕන? ස්තන ග්‍රන්ථි. මම දන්නවා ඔයාලට එන ප්‍රශ්නේ. ඒතකොට අපි ශීරපායි නෙමෙයිද? සර් අපි උරගද එතකොට? අපි කවුද? අපිට තියෙනවා ස්තන ග්‍රන්ථි තියෙනවා. බය වෙන්න එපා, දුක් වෙන්න එපා. අපිට තියෙනවා. හැබැයි ඇක්ටිව්ද ඉන්ඇක්ටිව්ද? ඉන්ඇක්ටිව්. අක්‍රියයි. අපේ සක්‍රිය වෙන්නේ නැහැ. දැන් ළමයෙක් ඉපදුනා කියලා දෙන්නටම කිරි එරෙනවා. ගෑණී මිනිහා මාරුවට කිරි දෙනවා. එහෙම නැහැ. ඉන්ඇක්ටිව්. තියෙනවා මේ සක්‍රිය නැහැ. ඔන්න ඕක ස්තන ග්‍රන්ථි දැරීම. දැන් කල්පනා කරලා බලන්න නයා ශීරපායිද කියලා. නයා ගැන හිතන්න එපා. හැපින්න ගැන හිතන්න. ශීරපායිද? ස්තන ග්‍රන්ථි තියෙනවද? දැන් පයන්න යටින් තියෙනවද මේ පාපිල්ල වගේ? නෑ නේද? ඒක තමයි. තිබ්බත් අමාරුයිනේ පෙනේ කරන්න බරයි. ආයෙ තියාගන්න. කොයි වෙලේත් බිම දිගමයි. ඒක තමයි මම කියන්නේ. දැන් මෙහෙම ඉගෙන ගත්තාම ළමයි ජීවිතේ අමතක වෙන්නේ නෑ. දැන් මම ඕන්න කියන්නේ ටික. එතකොට ශීරපායින් සතු සුවිශේෂී ලක්ෂණය මොන ග්‍රන්ථි දැරීමද? හරි. දැන් කුරුල්ලන්ට එමත් නැහනේ. කිරිල්ලියන්ට නැහැ. කිරිල්ලියෙක් පියාඹනවා පොළොව පැත්තටමයි ඇදින්නේ. ඇයි බර වැඩි. හරි. තව රෝම පිහිටනවා. තේරුණාද? ශීරපායින්ට තමයි රෝම තියෙන්නේ. දැන් අනේ නයෙක් පැටලිලා ගෝලක මයිල් පිරිච්ච එකෙක්. එහෙම නැහැ. ගෝලක පැටලිලා මේ එන මයිල් දොගයක් එක නයා. ඉතින් කපලා ගන්නවා. එහෙම නැහැ. රෝම තියෙන්නේ ශීරපායින්ට විතරයි. තව බාහිර කන්පෙති. දැකලා තියෙනවද නයි ඔහොම මේ වෙලාවක් මේවා එහෙමවත් හිතන්නේ බාහිර කන්පෙති. ඊට අමතරව දේහයෙන් බාහිරව වෘෂණ පිහිටන්නේ. වෘෂණ පිහිට මේ ලැජ්ජා වෙන්නේ නැහැ මේ කියද්දී ඈ. වෘෂණ පිහිටන්නේ දේහයෙන් බාහිරව ශීරපායින්ගේ. දේහේ අභ්‍යන්තරේ නෙමෙයි. දැන් නයෙක්ට දේහෙන් බාහිර වෘෂණ පිහිටියොත් මොකද වෙන්නේ ඌට? එකපාරයි නේද බඩ ගන්න වෙන්නේ. එකපාරයි ආයේ හැඳි ගෑවිලා යනවා. එකපාරයි. කුරුල්ලෙක්ගේ තිබ්බොත් අනේ අතුවල පැටලිලා හිර වෙලා. එකයි මම කියන්නේ මාළුවෙක් ඉන්නවා ගල් පරවල වදිනවා බැරි මතන පීනන්නේ නැතුව එක තැන ඉන්න තීරණයක් ගන්නවා. රිදෙනවා වැඩි. ගෙම්බෙක් බක දෙපාරයි. ඉවරයි. එතනම තමයි ඉන්න වෙන්නේ. එහෙනම් මතක තියාගන්න. කෝ බලන්න මට කියන්න බෑ ශීරපායින් සතු ලක්ෂණ හතරක් දැන්. ස්තන ග්‍රන්ථි දරනවා, රෝම දරනවා, අර කන්පෙතේ ඊළඟට දේහෙන් බාහිර වන්න අපි මොකද ලියන්නේ?
මම කියන්නේ මෙහෙමත් ඉගෙනගෙන මේ එක්සෑම් එකට යන්න බැරි නම් ශීරපායියෙක් නෙමෙයි. මතක තියාගන්න. දැන් අලින්ගේ නෑ. අලින්ගේ තියෙන ඇඟ ඇතුලේ. ඒක කියලා ඔය ශීරපායියෙක් නෙමෙයි. උගේ දේහෙන් බාහිර වෘෂණ නෑ. ඒව බලන්න උත්සාහ කරන්න එපා. පෙරහැර යන අලියට යන්න දෙන්න කරුණා කරලා. හරි. යන්න දෙන්න පුතේ කරදර කරන්න එපා. මම දන්නවා උඹලා යටමයි බලන්නේ. මේ යන්න දෙන්න උනේ. කොච්චර උඩ බස්නායකලා හිටියත් උඹලා බලන්නේ පල්ලෙහාමයි. සමහර ජීවින්ට වාසස්ථාන හම්බ වෙනවා. දැකලා නැද්ද? ලිඳේ එහෙම අර ඉන්න මතු පිටේ පොඩි නිකන් සී ප්ලේන් වගේ එකෙක් ඉන්නව නිකන්. දැකලා තියෙනවද? ඌට කියනවා දියලිස්සන්න. ඌගේ නම මොකද්ද? දියලිස්සන්න. දියලිස්සන්න කියන්නේ සතෙක් ඈ. කලබලයට ලිඳකට යන්නේ උන්ටත් දියලිස්සන්න කියලා කියන්න හිතෙනවා සමහරවිට. කකුල් උඩ යන බාට දෙකත් එක්ක. මේ ඇත්ත මේක. චූටි බලයකට තිබෙන මේක විද්‍යාඥයෝ ඔප්පුත් කළා මේ පොඩි අල්පෙනිති වගේ දේවල් තියන්න පුළුවන්. අපිට අමාරු වෙයි. නමුත් මේකට ඉතාම සූක්ෂම මේක කරන්න ඕන. හදිස්සියකට ගියස් කරන්න අල්මාරිය තියන්න. එහෙම බෑ. ලොකු බලයක් නෙමෙයි මේ. හරි? gedara balla බුදි. එහෙම නෑ. චූටි සත්තු. දියනිසන්න වගේ. අඬ වෙනවා. එහෙනම් අපි දන්න අඳුරන කෙනෙක්ගේ BMI හොයමු. අපි හොයමු දිනේෂ් මුතුගලගේ BMI යගේ. අපි හොයමු. මගේ බර කීයක් වගේද? මගේ බර කීයක් වගේද? ඔයාලා හොඳයි ළඟට ආවා. මම බැලුවට මොකද? කීයද? 60 ගාණක් කියලාද හිතන්නේ? මොකද කියන්නේ? 70 ගාණක්. 83යි. very good. 83ක කොල්ලෙක්. 88ක් විතර තිබ්බා. අර තඩි බඩක් තිබ්බ කාලයක් තිබ්බ මතකද? ඈ චුට්ටක් අඩු වෙන දැන් මේ මීටර වඩා නම් බස්සන්න බෑ. කතා කරන්න එපා. මීටර වඩා පොඩ්ඩක්වත් බස්සන්නේ. හරි? තඩි බඩ තිබ්බ කාලේ තිබ්බා. හරිද? තඩි බඩේ සෑහෙන බරක් තියෙනවා ඈ. මේ මාර මගුලක් ඒක. 83යි. උස කීයක් වෙන්න ඇද්ද? මං හිතන්නේ වීඩියෝ එක බලලා තියෙන්නේ. වීඩියෝ එක බලලා තියෙන්නේ. කො කියන්න බෑන උස නිකන් හිතලා. ඈ අඩි 5යි අඟල් 11යි. අඩි එහෙම වර්ග කරනවද? නෑ. ඒක මොකේද හරවන්න ඕනද? මීටර වලට. දැන් ඔය තියෙනවනේ ෆෝන් හරි මොනවා හරි තියෙන එකකින් අඩි 5යි අඟල් 11 මීටර කරලා දෙන්න. ඔය Google එකෙන් කරනවා. Google එකේ එක එක වැඩ කරනවනේ ඒගොල්ලෝ. ඕක ගහපු ගමන් එනවා. අඩි 5යි අඟල් 11 මීටර කරන්න. කරලා කියන්න කවුරු හරි. එකසිය සෙන්ටිමීටර් 177යි ද ෂුවර්ද 100 ඔව් 180ක් එයි 180ක් වගේ ඒ ගානක් එයි 180 කියන්නේ සෙන්ටිමීටර් මීටර කීයද 1.8යි ඔන්න හොයමු මුතුගල කොල්ලාගේ කොල්ලාගේ BMI යගේ හොයන්න 1.8 වර්ග කරන්න ඕනේ. අන්න රයිට්. මේක හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මොකක්ද? කැල්කියුලේටර් එකෙන් බලන්න එක. හරි? ඒක ලේසි. ඉක්මනට හොයන්න. විභාගෙද කැල් දෙන්නේ නැහැ. කීයද? 83යි. මොනවද මේ කියන්නේ?
කීයද 25.6යි අන්න හරිද ඒක එලකිරි ඇයි අඩුත් නෑ දැක්කනේ ආය කියන්නේ එහෙම නෑ මුතුකලසගේ බඩ කියලා මේ බැඩි මේකත් ඉතින් තව චුට්ටක් අඩු වෙන්න නම් හොඳයි 80 තමයි මගේ අයිඩියල් weight එක තියෙන්න ඕන weight එක 80 තුනක් වැඩි ඉතින් මොනව කරන්නද ආය බස්සන්න බෑ right